ළඟ දුකයිලු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හඳාපු අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ. Hi guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මං අද day vlog එකක් තමයි record කරන්නේ. day vlog එකක් කිව්වට මේක දවසම මම record කරා. මට අමතක වෙනවා record කරන්න. මම vlog එකක් කරනවා කියලා අමතක කරා. ඉතින් මම record කරනකොට අමතක වෙනවා. ඉතින් මං හින්දා අද මට උදේවරුේ ඕඩර් එකක් තියෙනවා. ඒක හදලා මම ඒක ඔයාලත් එක්කම හදලා ඒක පැක් කරනවා. පැක් කරලා ඒක ආයිත් ගිහලා කුරියරයකට දෙන්නත් ඕනේ. ඉතින් අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. ඉතින් මං අද උදේම නැගිට්ටා. මොකද මට ඕඩර් එකක් තිබ්බා උදේ හදලා දවල්ට ගිහිල්ලා කුරියරයකට දෙන්න. ඉතින් ඒ හින්දා මම උදේම නැගිටලා මූණ හොදලා මං ඉතින් මූණේ ගාන ටික ගෑවා. කාලේ හැමෝට ලොකු ස්කින් කෙයාර් එකක් නැහැ. ස්කින් කෙයාර් කරන්න එකක් නැහැ. මෝර්නින් ස්කින් කෙයාර් එකක් නැහැ ඇත්තටම මට එහෙම ලොකුවට. ඊට පස්සේ ඔය වගේ මම මල් වගේක් දාලා තිබ්බා. ඕක මේ ඔය අපේ අක්කගේ මේ ෂූට් එකකට ගත්ත මල් වගේක්. ඉතින් ඒක මං ගත්තා. අරගෙන මම වතුර ටික දාලා තිබ්බා. ඒක ඇත්තටම පර වෙලා. දැන් සතියක්වත් නැද්ද කොහෙද? ඉතින් මම ඒක අයින් කරලා ඊට පස්සේ මම උදේට කෑවා. කාලේ ඉවරලා තමයි මම මගේ ඕඩර් එක හැදුවේ. ඉතින් ඒක බර්ත්ඩේ එකකට යන ඕඩර් එකක්. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. ඔය වගේ මට දැන් අලුත් පැල දෙකක් තියෙනවා. මම ඒක පැල දෙකක් කියන අපේ අම්මයි කොහෙන්ද මන්ද ගෙනල්ලා ඒක මම පෝච්චියකට දාලා ලස්සනට හිටෙව්වා. ඉතින් පැල කරලා ඒ දෙකත් දැන් මගේ කාමරේ මම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ සුපුරුදු පරිදි මම උදේට කෑවා. අපේ අම්මා අද උදේට හදලා තිබ්බේ මුං ඇට. ඉතින් මම උදේටත් කාලා ඉවර වෙලා පොඩ්ඩක් කාමරේ අස් කරා. මොකද මිනිස්සෙක් වගේ ඉන්න බෑ ගෙදර ඉන්නකොට. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් තියෙන මම කාමරේ උතන ගිහලා මගේ පැල ටික තියෙන්නේ. ලස්සනයිනම් පහලින් කමෙන්ට් එකක් දාලා. ඊට පස්සේ මම පොඩ්ඩක් මිනිස්සෙක් වගේ ඉන්න ඕන හින්දා ඉතින් කාමරේ චුට්ටක් අස් කරා. ආඩම් මම උදේට කනවා. ඉතින් මම උදේට කාලා ඔය තියෙන්නේ මගේ කාමරෙන් එළියට බැලුවාම තියෙන්නේ පොල් වත්තක්. ඔය අපේ අම්මගේ වගාව ඇන්තූරියම් වගාව. ඊට පස්සේ මම ඕඩර් එක හැදුවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ඕඩර්ස් හැදෙන්නේ. ඉතින් ඔයාලට බර්ත්ඩේ එකට ඇනිවර්සරි එකට ඊට පස්සේ ඕනම මොකේකට හරි කමන්නේ මේ ඕඩර් එකක් චොකලට් කන්න ආස කෙනෙක් නම් මම පහලින් WhatsApp නම්බරේ දාලා තියන්නම්. ඔයාලට කැමති නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔය නම් හදන්නේ බර්ත්ඩේ එකකට මට ඕඩර් එකක්. ඉතින් ඕකයි තව මිනි චොකලට් කියන්නේ පොඩි heart shape මල් shape වගේ චොකලට් 3ක් එනවා. ඔය ලොකු චොකලට් එකත් එක්ක. ඉතින් දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි චොකලට් එක හැදෙන්නේ. නට්ස් වර්ග දාලා ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. ඔය ඔක්කොම උනාට කරාට පස්සේ තමයි ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕක මම සෙට් වෙනකන් තියලා මම මූණට අයිස් කැට ගෑවා.
මොකද මේ දවස්වල මාරම රස්නෙයි. ඉතින් රස්නට මූණ චුට්ටක් වේලෙන්න බලනවා වගේ මගේ මූණේ චුට්ටක් පිම්පල් දාලා තියෙනවා. ඉතින් ඒ පිම්පල් වලට අයිස් කියුබ් ගන්න එක හොඳයිනේ. පිම්පල් වලට විතරක් නෙවෙයි පිම්පල් මාක් වලටත් හොඳයිනේ. ඉතින් ඒ හින්දා මම අයිස් කැට ගෑවා. අර චොක්ලට් එක චුට්ටක් සෙට් වෙනකම්. හරි ඉතින් දැන් අපි බලමු මගේ ඕඩර් එක පැක් කරන්නේ කොහොමද කියලා. මම ඔයාලත් එක්ක මේක පැක් කරනවා පෙන්නන්න. ගණන් ගන්න එපා මම මේකට වොයිස් දෙනකොට අපේ පැත්තේ බල්ලෙක් පුරනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද ඔය තියෙන්නේ චොකලට් එක සෙට් වුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද ඔක පැක් කරන්න කියලා. ඉතින් තමයි මම ඕක පැක් කරලා ඉවර වෙලා ඇත්තටම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට අමතකුණා මම vlog එකක් කරනවා කියලා. මම ඕක පැක් කරලා ඉවරලා මම ඕක කුරියර් එකට දෙන්න ගියා. මොකද මට ආපු ඕඩරේ බර්ත්ඩේ ඕඩර් එකක් කිව්වනේ. ඒ බර්ත්ඩේ එක තියෙන්නේ මට මතක විදියට මට කිව්වේ 18 කියලා. ඉතින් මම ඔය වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් මම රෙකෝඩ් කරන්නේ කොහොම හරි 15 වෙනිදා නෙමෙයි 15 වෙනිදා මම රෙකෝඩ් කරන්නේ. ඉතින් දවස් 3යිනේ තියෙන්නේ. ඒ හින්දා මම එදා හවසම ගිහිල්ලා කුරියර් ඕක දුන්නා. ඉතින් මං කුරියර් එකට දෙනක විතරයි මම රෙකෝඩ් කරලා තියෙන්නේ. මං ඊට පස්සේ රෙකෝඩ් කරලා නැහැ. ඉතින් මං කමන්නේ නැහැ කියලා මං මේ රෙකෝඩ් කරපු චුට්ට එකතු කරලා වීඩියෝ එකක් හැදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක හැදෙන්නේ. ඔය ලොකු චොකලට් එකත් එක්ක ඔය පොඩි චොකලට් 3යි එන්නේ. ඉතින් මම බර්ත්ඩේ එකක් හින්දා ඉතින් මම 5ක්ම දැම්මා ඒකට. ඉතින් ඔයාලටත් ඔය වගේ චොකලට් ඕන නම් බර්ත්ඩේ එකක් ඇනිවර්සරි එකක් ඕනම දෙයකට ඔය වගේ චොකලට් ඔයාලට කැමති විදිහට ඔක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් එයා එල්ලුවේ ඔන්න ඔය විදිහ එකක්. ඉතින් මම ඔයාලට කැමති විදිහට මම මේ පහලින් දාන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. කැටලොග් එකේ තියෙනවා ඕන තරම් තියෙන ඩිසයින් ටික තියෙනවා. ඔයාලට කැමති විදිහට ඒක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕක පැක් කරන්නේ. ඉතින් මම තව ඉස්සරහට මං හිතන්නේ රෙකෝඩ් කරේ නෑ මට අමතකුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා ඔය පැක් කරන විදිහ බලාගෙනම මම මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කියන්නම උනානේ ඊළඟ වීඩියෝ එක පොඩ්ඩක් විශේෂ බ්ලොග් එකක් වෙයි. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න මම මොකක්ද දාන්නේ කියලා. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. දුර හසේ